අයිබන් සියලු දෙනාටම ගුරු විභාගයේ වෙනුවෙන් පෙනී සිටින ඔබ වෙනුවෙන් අපි පවත්වනු ලබන සාමාන්‍ය දැනීම අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් තමයි අද දවසේදී කරන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක අවසාන වෙනකන් නරඹන්න. මොකද විභාගයේදී ඔයාලට එන්න පුළුවන් යම් සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් අද දවසේදී ඔයාලට සාකච්ඡා කරනවා. හරි? එතකොට ගුරු විභාගයේ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරගෙන යනකොට ළමයි මම දැක්ක බොහෝ තැන්වල ළමයිගේ එන ලොකු ප්‍රෙෂර් එකක ඉන්නවා සබ්ජෙක්ට් දෙක සම්බන්ධයෙන් මෙහෙමයි සාමාන්‍ය දැනීම ගොඩාක් තියෙනවා කියලා. මෙහෙමයි ළමයි ගුරු විභාගේ ගත්තොත් අපිට එන්නේ සාමාන්‍ය දැනීම එන්නේ ප්‍රශ්න බහුවර්ණ 50ක් තමයි එන්නේ. මේ බහුවර්ණ 50ක් එන්නේ. ඉතින් බහුවර්ණ 50ක් එනකොට ඔයාලා රචනා ස්වරූපයේ ප්‍රශ්න ලොකුවට බලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. හරි? ඒ වගේම අර පතරංග ජාතක වගේ තියෙන විශාල සබ්ජෙක්ට් මේ නෝට් බලා ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ප්‍රශ්න 50යි එන්නේ. එතකොට මේ ප්‍රශ්න 50 සිලබස් එකට අදාළව බලා ගන්න තියෙන්නේ. හරි? එතකොට ප්‍රශ්න 50 අපිට ප්‍රශ්න 1000කට වගේ ලඝු කරගන්න පුළුවන් නම් ළමයි අන්න සාර්ථකයි. ඔයාලට අපිට ප්‍රශ්න 50 10500ක් අතර ප්‍රමාණිකයෙන් ගෙස් කරගන්න පුළුවන් නම් එතන සාර්ථකයි. හරි? ඒක කරගන්න පුළුවන්. මොකද ඔයාලා උසස් පෙළත් ලියලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගිහිලා නොතේරෙන සබ්ජෙක්ට් උනත් තනියෙන් ඉගෙනගෙන එහෙම ස්කිල් එකක් තියෙන පිරිසක් ඔයාලා. එතකොට එහෙම ස්කිල් එකක් තියෙන පිරිසකට තනියෙන් වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ නොදන්නා සබ්ජෙක්ට් එකක් වුණත් තනියෙන් නෝට් එකක් බලාගෙන තනියෙන් තොරතුරු හොයාගෙන කොට දාගන්න පුළුවන් ස්කිල් එක ඇවිල්ලා තියෙනවා. හරි? ඒක ඉතින් හැම කෙනාටම නෑ. විශ්වවිද්‍යාලය ගිහිල්ලා හරි එහෙම උසස් අධ්‍යාපනය ලැබපු කෙනෙකුට අනිවාර්යයෙන්ම මේ ස්කිල් එක තියෙනවා. ආයි ගුරු විභාගයට ආවට පස්සේ ආයි සාමාන්‍ය පෙළ මට්ටමට යන්න එපා. පන්තියේ මොන තත්ත්වයේ හරි ඔයාලව පාලනය කරලා නමුත් මේ මොන තත්ත්වය ආවත් ආයි සාමාන්‍ය පෙළ තත්ත්වයට යන්න එපා. ගුරුවරයා දෙන දේ තමයි හරි ගුරුවරයාම තමයි ඔක්කොම හරි. මට හොයන්න අවශ්‍යතාවයක් නැහැ. රිවිෂන් තියරි ඔක්කොම කරනවා, පේපර්ස් කරනවා. මට කිසිම දෙයක් කරන්න නැහැ. ඒ ගෙස් කරන ටික තමයි ඉන්නේ. එහෙම හිතන්න එපා. විභාගේ වාගේ කරගන්න. අනිවාර්යයෙන්ම අනුමාන ඔයාම හොයන්න සූදානම් වෙන්න. වැඩ කරන්න. හරි? නැත්නම් එතනදී ඔයාලා කටයුතුකා කඩා ගැනීමත් එක්ක නිකන් අනවශ්‍ය ප්‍රෙෂර් එකක් ඇති කරගන්න. හරි? සාමාන්‍ය දැනීම ගත්තොත් ළමයි දැන් ඔයාලා ටාගට් කරනවා නම් බලන්න මේකේ විශේෂ ශ්‍රේෂ්ඨය. හරි? සාමාන්‍ය දැනීමටත් එහෙමයි බහුවර්ණ ප්‍රශ්න මෙතන තියෙන්නේ. එතකොට ළමයි අපි අභියෝගතාවය සම්බන්ධව පේපර්ස් එහෙමත් කරලා තියෙනවා channel එකේ තියෙනවා නරඹන්න. එතකොට මෙතන තියෙන ළමයි ගුරු ශේෂ්ත්‍රයට අදාළ එම ශේෂ්ත්‍රය පිළිබඳ සාමාන්‍ය. එතකොට ගුරු ශේෂ්ත්‍රයට අදාළ සාමාන්‍ය දැනුම බලන්න ඕනේ ළමයි. හරි? එතකොට ගුරු ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් තියෙන ඒ වටපිටාවේ ටික බලන්න ඕනේ. ඊට පස්සේ දේශීය වශයෙන් සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනුම. එතකොට අධ්‍යාපන ප්‍රවණතා. හරි? එතකොට ට්‍රෙන්ඩ් ඒවා කොහොමද වෙන්නේ? එඩියුකේෂන් සම්බන්ධය. එතකොට ඒකද බලන්න. ඊට පස්සේ අධ්‍යාපන උසස් අධ්‍යාපන තාක්ෂණික ගුරු අධ්‍යාපන ආදී ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් 2010න් පසුව සිදු කරන ලද දේශීය අධ්‍යාපන නවීකරණ පිළිබඳ සාමාන්‍ය දැනුම. එතකොට එයාලා ළමයි අධ්‍යාපන සම්බන්ධයෙන් අපෙන් පරීක්ෂාවට ලක් කරනවා. ඒ වගේම විශේෂයෙන් එයාලා බලනවා ඊට අමතරව. ඒ කියන්නේ අපේ 2010ට කලින් ඒවා ඉන්නේ නැහැ කියන එක නෙවෙයි මෙතන කියන්නේ. මොකද ළමයි මේ අධ්‍යාපනය පිළිබඳ ශිෂ්ටතා අදාළ පිළිබඳ සාමාන්‍ය දෙන මේ වගේ කාරණාවලදී ඊට කලින් ඒවත් ඒකට ආවරණය වෙනවා. මේ කියන කෑල්ල ළමයි සුවිශේෂී කළ තියෙන්නේ. එතනින් පස්සේ ටිකත් අපි අනිවාර්යයෙන්ම අහනවා කියන එක තමයි තියෙන්නේ. නැතුව ඔයාලා 2010ට කලින් තියෙන ඒවා ඉන්නේ නැහැ වර්ෂ එහෙම වැඩක් නැහැ කියලා එහෙම යන්න එපා. එනවා. ඒකින්ද මේකත් බලන්න. එතකොට ළමයි 2010න් පසු නවීකරණ අහනවා. හරි? බහුවර්ණ ප්‍රශ්න. එතකොට ළමයි මෙන්න මේ ප්‍රශ්න ටික තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. මෙන්න මේ ටික සාකච්ඡා කරන්න. ඉතින් අද දවසේ සාකච්ඡා කරන ප්‍රශ්න වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ඔයාලට විභාගෙට එනවා. විභාගෙට එනවා. ඒක හින්දා බලා ගන්න, ලියා ගන්න, පාඩම් කරගන්න. මම මේක ඔඩියෝ එකකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයාලට වැඩ කරන තැනදී, ගෙදරදී ඉන්න ගමන්, බස් එකේ යන ගමන් හරි හැම්ප්‍රි එකක් හරි දාගෙන නිතර ඇහෙන්න. ඒතකොට නිතර ඇහෙනකොට මේවා එතකොට ඔයාලට අමුතු වෙන්නේ නැහැ. හරි? ඒතකොට විභාගෙට නිකම්ම මතක හිටිනවා. හරි? ඒමත් දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි යමු ළමයි එහෙනම් මෙතන මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන ඒ වගේම මේ දේශනේ සම්බන්ධයෙන් ඔයාලට හැඟෙන දේත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. රයිට්? හරි. ළමයි 2010න් පසු සිදු වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපිට වැදගත් එකක් තමයි උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව හඳුන්වලා දීම. තාක්ෂණික විෂය ධාරාව හඳුන්වලා දීම. තාක්ෂණික විෂය ධාරාව මේක ගත්තොත් ළමයි උප්පරිම ප්‍රශ්න දෙකක් එයි. නැතුව මේකෙන්ම ඔයාලා මේකේ පරතරටම පාඩම් කරලා එහෙම තේරුමක් නැහැ ළමයි. බොහෝ වෙලාවට ප්‍රශ්න එකක් එයි නැත්නම් ප්‍රශ්න දෙකක් උපරිම. හරි? ඉතින් මේ ප්‍රශ්න දෙක අපිට ප්‍රශ්න 10කින් 20කින් වගේ අල්ලගන්න පුළුවන් නම් අපි සාර්ථකයි. එහෙම නැතුව මේක තාක්ෂණික විෂය ධාරා සම්බන්ධයෙන් අපි දේශන 3-4ක් කරලා තේරුමක් නැහැ.
හරි මේක දවස් මේ දැන් තාක්ෂණික විෂය ධාරාව කියනක ඕන අපිට දේශන දෙක තුනක් කරන්න පුළුවන් ළමයි. වැඩක් නෑ ළමයි. ප්‍රශ්නයක් දෙකක් නෙන්නේ. ඉතින් ඔයාලා එතකොට වෙන්නේ අනවශ්‍ය පීඩනයක් ඇති කරගන්න. එක ප්‍රශ්නයක් දෙකක් ගෙස් කරගන්න ඔයාලා න ලොකු පිරිවැයක් දරන්න වෙනවා. හරි. අපි යමු. උසස් පෙළ සඳහා මේ තාක්ෂණික විෂය ධාරාව ළමයි ආරම්භ වෙන්නේ 2013 වර්ෂයේ. 2013 වර්ෂයේ තමයි මේක ආරම්භ වෙන්නේ. හරි. එතකොට මේක හදාරීම සඳහා අපිට සාමාන්‍ය පෙළ කොහොමද තියෙන්න ඕනේ? සාමාන්‍ය පෙළ අපිට තියෙන්න ඕනි ළමයි 6යි 3ක් තියෙන්න ඕනේ. 6යි 3ක සාමාර්ථයක් තියෙන්න ඕනේ. හරි? එතකොට ළමයි අපිට මේ විෂයන් 6 ඇතුලේ මේ සමත් වෙන විෂයන් 6 ඇතුලේ ගණිතය තියෙන්න ඕනි, මව් භාෂ තියෙන්න ඕනි. දැන් අපි ගත්තොත් සිංහලෙන් ලියන සිංහල තියෙන්න ඕනි. ඒ වගේම විද්‍යාව. ඒතර විද්‍යාව සමත් වෙලා තියෙනවා. හරි? එතකොට මෙන්න මේ විෂයන් ඇතුළුව තමයි 6යි 3 තියෙන්න ඕනේ. හරි? ගණිතය, මව් භාෂ සහ විද්‍යාව ඇතුළුව සමත් වෙලා තියෙන්න ඕනි සම්මාන තුනකුත් එක්ක. සම්මාන තුනකුත් එක්ක. හරි? මෙන්න මේක ගොඩාක් ගුරු විභාග අහලා එන එකක්. මේක නම් ඔයාලට පාඩනුත් ඇති. තාක්ෂණ විෂය ධාරා ඇදහිරීමේ අනිවාර්යෙන් හදාරන්න ඕනි ළමයි. තාක්ෂණය සඳහා විද්‍යාව. තාක්ෂණය සඳහා විද්‍යාව. හරි? ඊට පස්සේ තාක්ෂණ විෂය ධාරාවේදී දෙවනි කොටසේ තෝරාගත හැකි විෂයන් නන්නේ. දෙවනි කොටසේදී ළමයි ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් විෂයන් දෙකක් එනවා. හරි දෙවෙනි කොටසේදී අපිට විෂයන් දෙකක් අපිට තෝරගන්න. ඒ විෂයන් දෙක අනුව තමයි ඒක ස්කීම් එක දෙකට බෙදෙන්නේ. එතකොට එකක් තමයි අපිට එනවා මෙතන ඉංජිනේරු තාක්ෂණ වේදය. ඉංජිනේරු තාක්ෂණ වේදය. හරි ඒක එකක් වේ තෝරගන්න පුළුවන්. අනිත් එක තමයි ජෛව පද්ධති තාක්ෂණ වේදය. හරි ඉංජිනේරු තාක්ෂණ වේදය ජෛව පද්ධති තාක්ෂණ වේදය මෙන්න මේ විදිහට එනවා. හරි. ඒතර මෙන්න මේ විෂයන් දෙක එතන. හරි. මෙන්න මේකත් අද උසස් පෙළ තාක්ෂණ විෂය ධාරා සමත් වෙන සිසුවෙකු සමත් වෙන NEQ මට්ටම. හරි. මෙතන ඔයාලට තව පොඩ්ඩක් පැහැදිලි කරන්න ළමයි NEQ සම්බන්ධ NEQ ලබා දෙන්නේ කොහොමද? NEQ level කීයක් තියෙනවද? ඊට පස්සේ තාක්ෂණ විෂය ධාරාව කෙනෙකු කියන්නේ level කොහොමද එන්නේ? ඊට පස්සේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යට කට්ටියක ආයතනික පුහුණුවත් එක්ක එයාගේලගේ කොහොමද වෙන්නේ බලා ගන්න. වැදගත් වෙනවා. විභාගයට එන්න පුළුවන්. ඒකින්ද වැදගත් වෙනවා. මේක ළමයි NEQ level 3 තමයි එන්නේ. level 3 එන්නේ. අර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන level 4 එන්නේ. ඒක ඉස්සරහදී අපි සාකච්ඡා කරමු. මොකද එයාලට ආයතනික පුහුණුවකුත් ලබා දෙන හින්දා. ආයතනික පුහුණුවකුත් ලබා දෙන හින්දා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ශාස්ත්‍රනික පීඨය තාක්ෂණික පීඨය මුලින්ම ආරම්භ කරන ළමයි සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තාක්ෂණික පීඨය. සී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තාක්ෂණික පීඨය 2006 වර්ෂයේ තමයි හෝමාගම පිටිප ශ්‍රී ජයවර්ධනපුර තාක්ෂණික පීඨය මේක 2020 තමයි ආරම්භ වෙන්නේ. හෝමාගම පිටිපන තියෙන්නේ. හෝමාගම පිටිපන. හරි. හෝමාගම පිටිපන වර්තමානයේ තාක්ෂණ විෂය ධාරාවල තිබෙන පාසල් මේක තමයි අවසාන අප්ඩේට් එකට අදාළව මම මෙතන සටහන් කරගන්නේ. වැදගත් එකක් හයිලයිට් කරගන්න. මම මෙතන කීපයක් කිව්වා ඔයාලට හයිලයිට් කරගන්න කියලා. මේ දීලා තියෙන ප්‍රශ්න 80න් විතර හයිලයිට් කරගන්න කියන ඒවා අනිවාර්යයෙන්ම තබා ගන්න. හරි එන්න පුළුවන්. ඒතකොට තාක්ෂණ විෂය ධාරාව ළමයි පාසල් වල වර්තමානයේ 559ක තියෙනවා. හරි අවසාන අප්ඩේට් එකට අදාළව දැන් මේක වීඩියෝ අවසාන වෙනකොට සමහරට වෙනස් වෙන අවස්ථා ඉන්න පුළුවන්. දැනට තියෙන්නේ 559. හරි මෙන්න ඊළඟට අපිට එනවා සුරක්ෂා. හරි සුරක්ෂා රක්ෂණාවරණය මේකෙනුත් එක ප්‍රශ්නයක් හෝ දෙකක් එන්න පුළුවන්. ඒතර සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධිනුත් ළමයි අපිට දේශන 3-4ක් ඕනනම් කරන්න පුළුවන්. ඒ කියන්නේ පැය 4ක් 6ක් ඕනනම් කරන්න පුළුවන්. ඒ තරම් අපිට සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. වැඩක් නැහැ ළමයි. මොකද අපිට රචනා ස්වරූපයේ ප්‍රශ්න එන්නේ නැහැ. සංසන්දනය කරන ඒවා එන්නේ නැහැ. අපිට එන්නේ බහුවර්ණ ප්‍රශ්න. ඒතකොට සුරක්ෂායකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ටික අපි ආවරණය කරගෙන ගත්තා නම් ප්‍රමාණවත්. එකෙන් අහන්න පුළුවන් ප්‍රමාණය සාකච්ඡා කරගත්තා නම් අපිට ප්‍රමාණවත්. අනවශ්‍ය වැල්වට අරන් පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. හරි. පාසල වෙනුවෙන් ආරම්භ කළ ලක්ෂණ සුරක්ෂා
සුරක්ෂා මේක ආරම්භ වෙන්නේ 2007. එතකොට ළමයි මේක අහන්න පුළුවන්. එතකොට ජනාධිපති කවුද, අගමැති කවුද, අධ්‍යාපන ඇමති කවුද අහන්න පුළුවන්. එතකොට මේ 2007 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි ඉන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම්. හරි, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම්. හරි, එන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ළමයි තේමා පාඨමය සදා සුරකිමු දයේ දරුවා. වැදගත් එකක්. සදා සුරකිමු දයේ දරුවා. සදා සුරකිමු දයේ දරුවා. හරි, වැදගත් එක ළමයි. වැදගත්. මේකේ අදාළ සීමාව ළමයි ඉස්සෙල්ලා තිබුණේ ළමයි මේක 5-19 අවුරුදු 5-19 තමයි තිබුණේ. දැන් ළමයි අවුරුදු 5 සහ 21. හරි, වැදගත් එකක් මේක ළමයි. අවුරුදු 5-21 සීමාව ඇතුළත තියෙන්නේ. විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට මේකට අදාළ වෙන්නේ ළමයි අවුරුදු 4-21. විශේෂ අවශ්‍යතා තියෙන කට්ටියට ගත්තොත් ඒ දරුවන්ට ගත්තොත් අවුරුදු 4 ඉඳලා 21 දක්වාම යාළගේ ආවරණය වෙනවා. හරි, ආවරණය වෙන පාසල් වර්ග මේකත් බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට අපෙන් අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දන්නවා රජයේ පාසල්. මේකට අනිවාර්යයෙන්ම රජයේ පාසල් මේකට අයිති වෙනවා. රජයේ පාසල්. හරි, ඊළඟට පෞද්ගලික පාසල්. පෞද්ගලික පාසල් අන්තර්ගත වෙන පෞද්ගලික පාසල්. ඊට පස්සේ පිරිවෙන්. හරි, රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් තියෙනවා. ඊළඟට තියෙනවා උපකෘත විශේෂ පාසල්. උපකෘත විශේෂ පාසල්. හරි, මේ ගාම පාඩම් කරගන්න ළමයි. හරි ලේසි. ලොකු අර මං කියන හැම වෙලාවෙම ළමයි අපි අර හાર્ඩ් වර්ක් නෙමෙයි කරන්න ඕනේ, ස්මාර්ට් වෙන්න ඕනේ. සාමාන්‍ය දැනීම කියලා අපිට නොතේරෙන දේවල් නෙවෙයිනේ. අපි නිකන් නොතේරෙන නිකන් පාලි වගේ දෙයක් නම් අපි නිකන් ස්ට්‍රෙස් වුණාට ගැටලුවක් නැහැ. හිම නැතුව මේ සාමාන්‍යයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් එන තොරතුරු ටිකක් හොයාගෙන බලා ගන්න එක ලොකුවට ස්ට්‍රෙස් කරගන්න එපා. හරි, බලන්න සරල දේවල් නේ තියෙන්නේ. මේවා ළමයි විභාගෙට විතර නෙවෙයි ප්‍රායෝගිකවත් අපි දැනගෙන ඉන්නේ. සාමාන්‍ය දිනදා සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට දැනගෙන ඉන්න ඕනේ දේවල්. රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත විශේෂ පාසල්. හරි, මෙන්න මේ කියන කාණ්ඩයන් මේ රක්ෂණාවරණයෙන් අපි ආවරණය වෙනවා. හරි, ඊට පස්සේ මේක දෙන ආයතන වෙන්න ළමයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. ළමයි මේකේ අපි ප්‍රයිවට් ලිමිටඩ් විදියට මෙන්න මෙහෙම හඳුන්වනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් කියලාත් අපි හඳුන්වනවා. දැන් වර්තමාන වෙනකොට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියලා තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් කියලාත් අපි හඳුන්වනවා. හරි, මේක ළමයි ඒතර 20යි 25 වර්ෂයේ ඉඳලා වුණු සංශෝධනයන් ටිකක් තියෙනවා. අපිට අහන්න පුළුවන්. හරි, අලුතෙන් සිදු වුණු දේවල්. ඒතර මේවා සම්බන්ධයෙන් සිලබස් එක සම්බන්ධයෙන් වුණු වෙන ඒවා, පන්ති සම්බන්ධයෙන් වුණු ඒවා, ගුරුවරුන්ගේ ඒවා සම්බන්ධයෙන් වුණු ඒවා, මොනවා හරි අලුතෙන් සිදු වුණු දේවල්, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදු වුණු දේවල් අපෙන් අහන්න පුළුවන්. එතකොට ළමයි 20යි වර්ෂයේ සිට නේවාසික ප්‍රතිකාර සඳහා උපරිම කොපමණ මුදල එක්සිටියට වෙන් කරේද? ඒ කියන්නේ ළමයි අපිට ඒ කියන්නේ දිනකට මුදල ප්‍රයිවට් හරි රජයේ හරි හොස්පිටල් එකක ඉන්නවා නම් අදාළ ශල්‍ය කර්ම හරි මොනවා හරි අවස්ථා කරනවා නම් එතකොට දවසකට ගාණක් එනවා. ඒතර ඒ දවසකට ගාණ උපරිම ළමයි දවස් එකතුවේ අපිට ගත්තොත් ළමයි ලක්ෂ 3 දක්වා. හරි, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රතිකාර සඳහා ලක්ෂ 3 දක්වා මේක ලැබෙනවා. ලක්ෂ 3 දක්වා. විශේෂ වශයෙන් බාහිර ප්‍රතිකාර සඳහා ඒ කියන්නේ සමහරවිට කණ්ණාඩි වගේ දෙයක් ලබා ගැනීමක් වෙන්න පුළුවන්. කන සම්බන්ධයෙන් පරීක්ෂා, එක්ස්රේ ලබා ගැනීමක්. හරි, අන්න ඒ ආදී වශයෙන් ගත්තොත් ළමයි එතන 20000ක මුදලක් ලැබෙනවා. 20000. 20000. විශේෂ වර්ෂයේ සිට අනුතරකදී පූර්ණ අකර්මණ්‍ය වීම ලබා දෙන මුදල. පූර්ණ අකර්මණ්‍ය වීමකට ළමයි ලක්ෂ 2ක් ලබා දෙනවා. හරි, විශේෂ වර්ෂයේ සිට අසාධ්‍ය රෝගී ආවරණය සඳහා ලක්ෂ 15ක් ලබා දෙනවා.
ලක්ෂ 15ක් ලබා දෙනවා. ලක්ෂ 15ක් ලබා දෙනවා අසාධ්‍ය රෝගී ආවරණ මුදල සඳහා. අසාධ්‍ය රෝගී ආවරණ මුදල. හරි. මෙන්න මේකත් වෙනස් වුණු එකක් ළමයි 2025 දෙමාපිය මරණයකදී. හරි. ප්‍රතිලාභ ලබා දීම සඳහා සලකා බලන වාර්ෂික ආදායය. කියන්නේ ඉස්සෙල්ලා ළමයි වාර්ෂික ආදාය බැලුවේ 1,80,000 තමයි බැලුවේ. කියන්නේ 1,80,000ට අඩු පිරිසට තමයි අඩු කාගේ හරි දෙමාපිය මිය ගියොත් තමයි අදාළ ප්‍රතිලාභය ලැබුණේ. හරි. දැන් එතකොට 2025 වර්ෂයේ ඉඳලා මේ මුදල 2,40,000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ තවත් පිරිසක් මේකෙන් ආවරණය වෙනවා. හරි. 2,40,000 දක්වා මේක වැඩි වෙලා තියෙනවා. 2,40,000. වාර්ෂික ආදායම වාර්ෂික. හරි. එතකොට ළමයි සුරක්ෂා අපි තාක්ෂණ විෂය ධාරාව හැදෙනවා. දැන් සුරක්ෂා කරා ඊට පස්සේ අපිට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයේ ඒ වැඩසටහන. එතකොට මේකේ ළමයි නියම ව්‍යාපෘතිය පයිලට් ප්‍රෝග්‍රෑම් එක. මේක ආරම්භ වුණේ 2007 වර්ෂයේ 2017 වර්ෂයේ මේක දියේනේ සියලුම පාසල් ආවරණය පරිදි මෙම වැඩසටහන 2020 තමයි මේක ආරම්භ වෙන්නේ. හරි. එම වැඩසටහනේ 12 ශ්‍රේණියේ හැදෑරිය යුතු පොදු විෂයන් 12 ශ්‍රේණියේදී අපි පොදු විෂයන් 10ක් හදාරනවා. 12 ශ්‍රේණියේ 13 ශ්‍රේණිය දැන් මේක ඇත්තට මේක ඇවිල්ලා තියෙන ළමයි දැන් ගොඩාක් වෙලාවට අපි උසස් පෙළ වලින් කියන්නේ සාමාන්‍ය පෙළෙන් පස්සේ ගණිතය හරි මොනවා හරි විෂයන් එක්ක හරි මොනවා හරි විවිධ හේතු වින්ද ළමයි බොහෝ ප්‍රමාණයක් හැලෙනවා. විශේෂයෙන් වෘත්තීය විෂය ධාරාව මේ පැත්තට දක්ෂ ළමයි බොහෝ ප්‍රමාණයක් විෂය ධාරාවෙන් හැලෙනවා. ඉතින් මේ පිරිස නිවැරදි ආකාරයට අදාළ රැකියාව ගත කරන්න යාලට අදාළ පුහුණුව ලබා දීම වෙනුවෙන් තමයි මේ වැඩසටහන ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම හොඳ වැඩසටහනක්. ඉතින් ළමයිගේ මේකට යොමු වීම ටිකක් අඩුවක් තියෙනවා. නමුත් හොඳ වැඩසටහනක්. මොකද ඉදිරියේදී ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. හරි. 13 ශ්‍රේණියේදී වෘත්තීය විෂයන් යටතේ ආවරණය වෙන්නේ කියන්නේ මේ සම්පූර්ණයෙන් ළමයි අධ්‍යාපනය ටික ලබලා ඊට පස්සේ ආයතනික පුහුණුවත් එක ලැබුවට පස්සේ ළමයි එයාලා NEQ ලෙවල් මේකත් වැදගත් එකක්. ලෙවල් 4 මට්ටමට තමයි ලැබෙන්නේ. ලෙවල් 4 මට්ටම. ලෙවල් 4. ඔවුන්ගේ කර්මාන්ත පුහුණුවට යොමු කිරීමේදී ඉගෙනගෙන ලබා දෙන දීමනාව දැනට දීලා තියෙන රිපෝට් එකේ ළමයි රුපියල් 500 තමයි තියෙන්නේ. දෛනිකව රුපියල් 500ක් තියෙන්නේ. ඒක ප්‍රායෝගික වෙනස් වෙලා දන්නේ නැහැ. නමුත් දැනට යාලා පබ්ලිෂ් කරලා තියෙන එකේ තියෙන්නේ 500ම තමයි තාම. වෙනසක් වෙලා නැහැ. හරි. ප්‍රායෝගික වෙනසක් වෙලා ඒක තාම පබ්ලිෂ් කරපු එකට අප්ඩේට් වෙලා නැද්ද දන්නේ. නමුත් තාම තියෙන්නේ මුලදී තිබුණු 500ම තමයි. හරි. මෙන්න මේක වැදගත් එක. වර්තමානයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙන පාසල් සංඛ්‍යාව මේක ළමයි පාසල් 406ක ක්‍රියාත්මක වෙනවා. 406ක ක්‍රියාත්මක වෙනවා. 406ක ක්‍රියාත්මක වෙනවා. හරි. 406ක. රයිට්. එතකොට එතනින් පස්සේ ඒ අවස්ථාව දැනගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒතර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සම්බන්ධයෙන් එන්න පුළුවන් ප්‍රශ්න ඔය සාකච්ඡා කරේ. අපි පන්තියේ මීටත් වඩා පුළුල්වත් තව ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. මොකද ළමයි දැන් ඔයාලට තේරෙනවා ඇති මේ සාකච්ඡා කරන ටික පේපරේට පොඩ්ඩක් සමීප භාවයක් තේරෙනවා ඇති. ගොඩාක් වල්පල් නෙවෙයි අපි සාකච්ඡා කරන්නේ. පේපරේ ගෙස් කරලා අපි සාකච්ඡා කරන ස්වරූපයක් ඔයාලා වැඩ කරන ළමයි නම් සමහරට තේරෙනවා ඇති. මේ ගුරු විභාගයේ පීක් එකේ ඉන්න ළමයිට. හරි? වැදගත් වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ටිකක් ඔයාලා හදාගන්න. ඒ කියන්නේ පන්තියකට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ හරි වෙන කාගේ හරි එහෙම වෙන්න පුළුවන්. නැත්තම් ඔයාලා තවතුරු එකතු කරගන්නව කට්ටිය වෙන්න පුළුවන්. සෙල්ෆ් ස්ටඩි කරන කට්ටිය වෙන්න පුළුවන්. මොනියම් හොක මේකට වැඩ කරන කට්ටිය ගුරු විභාගේ නැත්තම් ගුරු වෘත්තියට ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රශ්න 1000ක වගේ ප්‍රමාණයක් ගෙස්ම කළා සමරි කළා ලබා ගන්න. හරි? එකපාරක් කරගන්න. කොවිඩ් වසංගත තත්ත්වයේදී සිදු වූ අධ්‍යාපනයේ නව ප්‍රවණතාවයෙන් ළමයි. ඒ කියන්නේ ඔන්ලයින් මේක අධ්‍යාපනය. නැත්නම් මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රවර්ධනය වුණා. මාර්ගගත අධ්‍යාපනයේ ප්‍රවර්ධනය වුණා. ඒක තමයි කොවිඩ් ඉඳ අධ්‍යාපනයේ සිදු වූ විශාලම වෙනස. හරි? දැන් ඉතින් රජයේ තරංග විභාගය දැන් අපි මේ කරන රජයේ තරංග විභාගයේ ශේෂය වෙනස් වුණේ කොවිඩ් හින්දාම තමයි. නැත්නම් අපි Zoom කියන එක ඉඳලා හිටලා අපි දැකලා තියෙන ඔෆිස් වල එහෙම පාවිච්චි කරනවා විශේෂ මීටින් එහෙම තියන පිට රටේ ඉන්න ලෙක්චර්ස්ලා එක එහෙම පාවිච්චි කරන විදිහට අපිට ලොකු අවබෝධයක් නැහැ. හරි?
නමුත් දැන් Zoom වගේ එකක් දැන් ඕනිම කෙනෙක් දන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකත් එක්ක මේක වෙනස් වෙලා තියෙනවා. හරි. මෙතන ළමයි මේක කරන්න පුළුවන් අදාළව කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තම අපිට Zoom වලින් පුළුවන්. Zoom පුළුවන් Skype පුළුවන් ළමයි Skype එක නම් මං හිතන්නේ එයාලගේ සේවාවල් නැවැත්තුවා. Skype එක මම මතක විදිහට අවුරුදු 2 විතර කලින් නැවැත්තුවා මම මතක විදිහට. ඊට පස්සේ AnyDesk කියලා තියෙනවා. AnyDesk කියලා තියෙනවා. හරි ඊට පස්සේ Google එකේ තියෙනවා Classroom කියලා එකක්. ඒකෙන් පුළුවන්. හරි. Classroom වගේ ඒවා තියෙනවා. හරි. AnyDesk කියලා එකක් තියෙනවා. AnyDesk. හරි. ගොඩක් ඒවා තියෙන මේ වගේ ඒවාන් අපිට පුළුවන් මාර්ගගත අධ්‍යාපනය ලබා ගන්න. මාර්ගගත අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. වර්තමාන අධ්‍යාපන ඇමති ඉතුමියගේ අමාත්‍යාංශයේ අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මෙතන තව එකක් වැටෙන්න ඕනි මම හිතන්නේ ඒක දැයලා නෑ මට හිතෙන විදියට වෘත්තීය පුහුණු සම්බන්ධයෙන් තියෙන නියෝජ්‍ය ඇමති මම හිතන්නේ යට තියෙනවද මට මතක නෑ බලමු වෘත්තීය පුහුණු අධ්‍යාපන එකටම වැටෙන නියෝජ්‍ය ඇමති ඒතර වෘත්තීය පුහුණු එකට තමයි ඒක හයිලයිට් වෙලා තියෙන්නේ මෙතන ළමයි ගත්තොත් වර්තමාන අධ්‍යාපන ආචාර්ය හරිනි අමරසූරිය මෙන්න මේක වැදගත් ළමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ කුමාරද වර්තමානයේ නම මොකක්ද කියන එක වැදගත් ළමයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ හරි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එතකොට මේකේ නියෝජ්‍ය ඇමති ඉන්න ළමයි මధుර සෙනවිරත්න ඒකත් වැදගත් ඒ වගේම මෙන්න මේ වෘත්තීය අධ්‍යාපන කොටස වෙන් කරලා ඒකට විශේෂයෙන් නියෝජ්‍ය ඇමති කෙනෙක් කරලා තියෙනවා නලින් හේවගේ හරි වෘත්තීය අධ්‍යාපන කොටසට නලින් හේවගේ පත් කරලා තියෙනවා නලින් හේවගේ එතකොට නියෝජ්‍ය ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා මధుර සෙනවිරත්න සහ නලින් හේවගේ එසත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ සඳහා අදාළ කාල සීමාව වන්නේ එන්න පුළුවන් එකක් මෙන්න මෙතනින් ළමයි හයිලයිට් කරගන්න මෙන්න මේක අපිට එන්න පුළුවන් එකක් මෙන්න මේ ස්වරූපයක වැදගත් වෙනවා එසත් ජාතීන්ගේ මේක ළමයි අදාළ කාල සීමාව ඉන්නේ 2015 මේක දන්නවත් ඇති සාහස සංවර්ධන අභිමතාර්ථ අපිට 2015 අතරදී එසත් ජාතීන්ගේ සංවිධානයෙන් දීලා තිබුණා නමුත් ඒක සාක්ෂාත් කරගන්න බැරි වුණා ඉතින් ඒකත් එක්කම තමයි මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ වලට ඇවිල්ලා තින්නේ ඒ කියන්නේ සස්ටේනබල් ගෝල්ස් වලට අදාළව එතකොට මෙතන තිරසාර සංවර්ධන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියන එක නැත්තම් තිරසාර සංවර්ධනය කියන්නේ මොකක්ද? ඔකත් විභාගවල අහලා තියෙන ගුරු විභාගෙට මම හිතන්නේ ඒ කියලා. ඒ කියන්නේ අපි අනාගත ජනතාවට නැත්නම් දරුවන්ට ප්‍රජාවට පරිභෝජනයේ තියෙන අවස්ථා විනාශ නොවන පරිදි වර්තමානයේ පරිභෝජනය කිරීම තමයි අපි තිරසාර සංවර්ධනය කියලා කියන්නේ. හරි. ඇත්තටම කිව්වොත් අපි පාවිච්චි කරනකොට නාස්තියක් කරන්නේ නැතුව ආරක්ෂා වෙන විදිහට පාවිච්චි කිරීම කියන කාරණේ. හරි. එතකොට මේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ මේවා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. UNDP එකෙන් තමයි මේක හදලා තියෙන්නේ UNDP එකෙන්. එක්සත් ජාතීන් සංවර්ධන වැඩසටහන තමයි තියෙන්නේ. ඊට පස්සේ තිරසාර සංවර්ධන අධ්‍යාපනයට අදාළ ඉලක්කය වන්නේ අධ්‍යාපනයට අදාළ ඉලක්කය වෙන්නේ ළම 4 වෙනි එක 4 ගුණාත්මක අධ්‍යාපනය. ගුණාත්මක අධ්‍යාපනය. ගුණාත්මක අධ්‍යාපනයේ මට මතක විදිහට එක කොටස් 10ක් වගේ තිබුණා මට මතක විදිහට. ගුණාත්මක අධ්‍යාපන කියන එකේත් කොටස් 10ක් වගේ මට මතක විදිහට තිබුණා. ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව ළමයි මුළු විස්තර ගන්න මේ සුදුසුකම් රාමුව කියලා කියන්නේ අධ්‍යාපනය අපි කියන්නේ ළමයි උසස් පෙළ ඊට පස්සේ ඩිප්ලෝමා මොනවා හරි තියෙනවා නම් ඊට පස්සේ අපි මූලික උපාධියක් ගන්නවා නම් විශේෂ උපාධියක් ගන්නවා ඊට පස්සේ MA කරනවා ඒ ආදි වශයෙන් මේකේ සුදුසුකම් රාමුව අපිට යන්න පුළුවන් ස්ටෙප් ටික තියෙනවා හරි මේක වැදගත් වෙන්නේ බොහෝ වෙලාවට ළමයි අර කතානායකගේ උපාධිය සම්බන්ධයෙන් එහෙම අර ආందోලනයක් ඇති වුණානේ
අන්න ඒක සම්බන්ධයෙන් එහෙම ගොඩක් මේක සාකච්ඡා වෙනවා. සුදුසුකම් රාමුව කියන එක අපිට වැදගත්. ඒතර මේකේ ගත්තොත් ළමයි ස්තර තියෙනවා 12ක් තියෙනවා. ස්තර 12ක් තියෙනවා. ඩිප්ලෝමා කරත් ළමයි මේකේ ක්‍රෙඩිට් ගාන ඒ කියන්නේ ක්‍රෙඩිට් 30ක එකක් කරනවා නේ. ඒක අපි හඳුනන ළමයි ඩිප්ලෝමාවක් කියනවා. ඩිප්ලෝමාව. හරි. ක්‍රෙඩිට් 60ක් එනවා නම් ඒක හයි ඩිප්ලෝමාවක්. හරි. හයි ඩිප්ලෝමාවක්. සාමාන්‍ය උපාධිය දවල සාමාන්‍ය ජෙනරල් ඩිග්‍රී එකක් කරනවා නම් ළමයි ක්‍රෙඩිට් එන්නේ 90. ක්‍රෙඩිට් එන්නේ 90. හරි. විශේෂ උපාධියක් ගත්තොත් 120ක්. ස්පෙෂල් ඩිග්‍රියක් නම් ඔයාලට තියෙන්නේ. ඔයාලට ක්‍රෙඩිට් හම්බ වෙන 120ක්. හරි. ඒ විදිහට තවත් අනිත් ඒවාක් තියෙනවා ළමයි ප්‍රධාන වශයෙන් ඔය ටික වැදගත් වෙනවා. ඊට පස්සේ ආචාර්ය උපාධිය කියලා ළමයි අවසානයේ මේක ගියාට පස්සේ 12 වෙනි මට්ටම තමයි ළමයි ආචාර්ය උපාධිය. නිදර්ශන සූරිය ආදි වශයෙන් එනවා. ඒ අවසාන මට්ටම 12 වෙනි මට්ටම තමයි ආචාර්ය උපාධිය එන්නේ. ආචාර්ය උපාධිය. හරි. මෙට ප්‍රථම බන්ධනාගාර පාසල මේකත් වැදගත් ළමයි. වටරැක ඒ කියන්නේ පාදුක වටරැක සුනීත විද්‍යාලය. සුනීත වටරැක සුනීත විද්‍යාලය මේක 2014 තමයි මේක විවෘත කරන්නේ 2014 ගුරු සේවය සංවෘත සේවයක් කරේ. ගුරු මේක වැදගත් එකක් ළමයි. ගුරු වෘත්ති සංවෘත සේවයක් කරේ ළමයි 20 21 වර්ෂයේ. 20 21 වර්ෂයේ. හරි. ඊට පස්සේ 20 වර්ෂයේ පාසල් පැවැත්වීම නියමිත දින ගණන ළමයි සාමාන්‍යයෙන් ගත්තොත් පාසල දින 210ක් පවත්වන්න ඕනේ. 210ක් දින පවත්වන්න. නමුත් දිත්තා සුලි කුණාටිය විවිධ හේතු හින්දා අපිට මේක පවත්වා ගැනීම ප්‍රශ්න වුණා. විදුලිය තෙල් අර්බුදයේ ඒ ප්‍රශ්න විවිධ විදිහට ආවා. ඒවත් බලපාම තියෙනවා. ඒතර මේකෙදි ළමයි අපිට 2026ට අපිට කරන්න තියෙන 189ක් තමයි දින පවත්වන්න තියෙන්නේ. 189. වැදගත් ප්‍රශ්නයක් ළමයි එක. ලෝක සාක්ෂරතා දිනය. හරි. ලෝක සාක්ෂරතා දිනය සැප්තැම්බර් 8. සැප්තැම්බර් 8. සැප්තැම්බර් 8. 2025 සැප්තැම්බර් අවසානයේ 2025ට අදාළ වන තියෙන්නේ. ඒතර 2025ට අදාළව සාක්ෂරතා දින තේමාව. සාක්ෂරතා දින තේමාව ඉන්නේ අධ්‍යාපනය අවබෝධය සහ අධ්‍යාපනය අවබෝධය සහ සාමය උදෙසා සාක්ෂරතාවය. සාමය උදෙසා සාක්ෂරතාවය. හරි. අධ්‍යාපනය අවබෝධය සහ සාමය උදෙසා සාක්ෂරතාවය. සාමය උදෙසා සාක්ෂරතාවය. ජාත්‍යන්තර සංඥා භාෂා දිනේ එන්නේ සැප්තැම්බර් 23. අපිට දින සම්බන්ධයෙන් ගත්තොත් ගුරු දිනය ඊට පස්සේ ලෝක ළමා දිනය හරි ඔය විදිහට භාෂා සම්බන්ධයෙන් තියෙන දින වගේ දේවල් අපිට වැදගත් වෙනවා. හරි. එයා බලා ගන්න. ඒතර සංඥා භාෂා දිනය විශේෂ සංඥා භාෂා දින තේමාව. හරි. සංඥා භාෂා වලින් තියෙන්නේ මෙහෙමයි. සංඥා භාෂා හිමිකම් වලින්තර සංඥා භාෂා හිමිකම් වලින් තොර මානව හිමිකම් නොමැත. මානව හිමිකම් නොමැත. හරි. සංඥා භාෂා හිමිකම් වලින් තොර මානව හිමිකම් නොමැත. මේක තමයි තේමාව වෙන්නේ. මේක තමයි තේමාව. ශ්‍රී ලංකාවේ සුනිත්‍ය බලශක්තියට අදාළ ක්‍රියාකාරයන් සිදු කරන ආයතන ලංකාවේ තියෙන ළමයි සුනිත්‍ය බලශක්තිය අධිකාරිය. සුනිත්‍ය බලශක්තිය අධිකාරිය. හරි.
AI සම්බන්ධයෙන් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. AI ලෙස කෙටි නමින් හඳුන්වන ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක නැත්නම් කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය. කෘත්‍රිම බුද්ධිය. මේක ළමයි මේ වචනේ නිර්මාතෘ සහ මේකේ පියා විදිහට අපි මේ දෙකටම හඳුන්වනවා ජෝන් මැකාති. ජෝන් මැකාති. ජෝන් මැකාති තමයි එතකොට ඒකේ කෙටි නාමය හඳුන්වලා දුන්නෙත් ඒ වගේම ජෝන් මැකාති තමයි මේ AI යට එකේ ජෝන් මැකාති. එතකොට මොහොම තමයි කෘත්‍රිම බුද්ධියේ පියා විදිහට අපි හඳුන්වලා ලබන්නේ. හරි. ඔය කෘත්‍රිම බුද්ධියේ පියා විදිහට හඳුන්වනවා. හරි. විශ්වවිද්‍යාලයේ සිට මෙරට පාස් හසින කෘත්‍රිම බුද්ධිය ගැනීම ආරම්භයි කුමන ශ්‍රේණියේද වැදගත් ළමයි. මේක ආරම්භ කරේ ළමයි 8 ශ්‍රේණියේ සිට. 8 ශ්‍රේණියේ සිට තමයි ආරම්භ කරේ. 8 ශ්‍රේණියේ ඉඳලා තමයි මේක ආරම්භ කරේ. හරි. ප්‍රධාන AI යෙදවුම් සම්බන්ධයෙන් මම හිතනවා ඔයාලට දැන් මටත් වඩා ඔයාලට මේකේ අවබෝධය ඇති. මොනවද අපි භාවිතා කරන්නේ? chat gpt ඊට පස්සේ gemini ඊට පස්සේ quark කියලා තියෙනවා ඊට පස්සේ deepseek තියෙනවා nova grok මෙන්න මේවා අපිට meta ai ඒ ආදී වශයෙන් එක ගන්න පුළුවන්. gemini Meta AI DeepSeek එක තමයි චීනෙන් හඳුන්වලා දීපු එක කියන්නේ මේ ChatGPT අභිවායයි කියලා හඳුන්වලා දීලා තියෙන්නේ අභියෝගයක් වෙන විදිහ DeepSeek එක Nova කියලා එනවා එකක් Nova තව මේ ඉලෝන් මාස්ක්ගේ එක තමයි මෙන්න මේක grok කියන එක ලෝ වැඩිම පිරිසක් භාවිතා කරන එක වෙන්නේ ළමයි chat gpt මෙන්න මේක එකත් අහලා තිබුණ ප්‍රශ්නවල chat gpt එක තමයි වැඩිම එක google වල එක වෙන්නේ මොකද gemini ඉලෝන් මාස්ක් එක තමයි අපි අර කිව්වේ grok කියලා grok එනික AI වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයාලගේ AI වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ බේසික් දේවල් සම්බන්ධයෙන් පොඩ්ඩක් බලා ගන්න තවත් ඔයාලට මතක් වෙන මොනවා හරි වැදගත් දේවල් තිබුණොත් ඔය ආසානීය සටහනක් දාගන්න හරි මේට ප්‍රථම සුහුරු පන්ති කාමරය ආරම්භ කර පාසල වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය හරි ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විද්‍යාලය ඒ ආරම්භ වූ වර්ෂය ඒක ආරම්භ කරන්නේ 2017 තමයි ඒක ආරම්භ කරන්නේ 2017 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔයාලගේ ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන් ළමයි ඒකේ ළමයි ප්‍රධාන වශයෙන් මෙතන කුළුණු පහක් තියෙනවා 2026 වර්ෂයේ සිට හඳුන්වා දෙන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන කුළුණු පහ. ප්‍රධාන කුළුණු මේකේ ළමයි අපිට පහක් දැක ගන්න පුළුවන්. පළවෙනි එක තමයි විෂයමාලා සංවර්ධන. මේ ප්‍රශ්නේ වැදගත්. විෂයමාලා සංවර්ධනය. විෂයමාලා සංවර්ධනය තමයි අපිට පළවෙනි කොටස විදියට එන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස එනවා මානව සම්පත් සංවර්ධනය. එතකොට විෂයමාලා සංවර්ධනය එනවා ඊට පස්සේ මානව සම්පත් සංවර්ධනය එනවා. ඊට පස්සේ යටිදල පාසුකම් සංවර්ධනය සහ යටිදල පාසුකම් සංවර්ධනය හා අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ. අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ඊළඟට තාක්ෂේරු කිරීම හා ඇගයීම
තක්සේරු කිරීම හා ඇගයීම. ඊට පස්සේ මහජන දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය. මහජන දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය. මහජන දැනුවත් ආයි බලා ගන්න ළමයි විෂය මාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ, තාක්ෂීරු කිරීම හා ඇගයීම, මහජන දැනුවත් කිරීම හා ප්‍රවර්ධනය. මෙන්න මේ කියන ප්‍රධාන කුළුණු පහක් මේ අලුත් එකේ අර තියෙනවා. හරි. මේ ප්‍රතිසංස්කරණ ප්‍රාථමික අවධි 3. ඒ කියන්නේ ප්‍රාථමික අංශය ගත්තොත් ළමයි ප්‍රධාන අවධි 3ක් තියෙනවා. පළවෙනි අවධිය ගත්තොත් 1 2 ශ්‍රේණි. පළවෙනි අවධිය. හරි. දෙවෙනි අවධිය ගත්තොත් අපිට එනවා 3 4 ශ්‍රේණි. 3 4 ශ්‍රේණි තමයි දෙවෙනි අවධිය වෙන්නේ. ඊට පස්සේ පහ ශ්‍රේණිය තමයි ළමයි පහ ශ්‍රේණිය තමයි තුන්වන අවධිය. පළවෙනි අවධිය, දෙවෙනි අවධිය, තුන්වෙනි අවධිය. පළවෙනි අවධිය, දෙවෙනි අවධිය, තුන්වෙනි අවධිය කියලා මෙන්න මේ විදිහට විශේෂ වර්ෂයේ පාතක විෂම සකස් කිරීම ආවරණය කරදී පොදු ඉගෙනුම් ශ්‍රේෂ්ඨ ගන්න ශ්‍රේෂ්ඨ 9යි ළමයි. 9යි. මම ඕන කියාගෙන යන මව් භාෂාව, ඉංග්‍රීසි භාෂාව, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, ආරම්භක විද්‍යාව සහ පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඒකාබද්ධ සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, විෂය සමගාමී ක්‍රියාකාරකම්. මෙන්න මේ වගේ තමයි මේ ශ්‍රේෂ්ඨ පොදු ඉගෙනුම ශ්‍රේෂ්ඨ විදිහට අඳුනගන්නේ. හරි. ඊට පස්සේ නව අධ්‍යාපන විද්‍යාලය පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දිය යුතු විෂයන් ගණන. මේකත් වැදගත් ළමයි. සාමාන්‍ය පෙළේකට ළමයි විෂයන් 7කට තමයි මුහුණ දෙන්න අවශ්‍ය වෙන්නේ. විෂයන් 7යි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපන ප්‍රතිසාධක පාත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් පොදු මූලික විෂය මාලාව යටතේ හැදෑරිය යුතු අනිවාර්ය විෂයන් මොනවද? අනිවාර්ය විෂයන් ළමයි අපිට එනවා ප්‍රධාන වශයෙන් 5ක්. මව් භාෂ ඉංග්‍රීසි ගණිතය, මව් භාෂ ඉංග්‍රීසි ගණිතය, මව් භාෂ ඉංග්‍රීසි ගණිතය, ඊළඟට විද්‍යාව, ඊළඟට ආගම හා සාරධර්ම අධ්‍යයනය. ආගම හා සාරධර්ම අධ්‍යයනය. හරි. මව් භාෂ ඉංග්‍රීසි ගණිතය, විද්‍යාව, ආගම හා සාරධර්ම අධ්‍යයනය. හරි. පොදු මූලික විෂය මාලාව යටතේ එක් එක් විෂයට ලැබෙන ක්‍රෙඩිට් ගන්න. අපිට ළමයි මේ පොදු ඉජනේලිය විෂයයටදී මේ ක්‍රෙඩිට් ගත්තොත් එක විෂයකට ක්‍රෙඩිට් 3ක් හම්බ වෙනවා. ක්‍රෙඩිට් 3ක්. මේ ටික බලා ගන්න. ආගම සහ සාරධර්ම අධ්‍යයන සඳහා ක්‍රෙඩිට් කීයද? ආගම සහ සාරධර්ම ගත්තොත් ළමයි ඒකට ක්‍රෙඩිට් 2 ගානේ හම්බ වෙනවා. ඊට පස්සේ සිසුන් විසින් තෝරාගත යුතු විෂයන් ගන්න. හරි. විෂයන් දෙකක් තෝරගන්න ඕනේ. එතකොට එම විෂයන් මොන විෂයන් වලින් මේවා තෝරගන්නේ? එතන විෂයන් එනවා ළමයි දෙවන ජාතික භාෂාව, තොරතුරු හා sannivedana තාක්ෂණය, ඉතිහාසය, පුරවැසි අධ්‍යයනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, තාක්ෂණය, භූගෝල විද්‍යාව, ඊළඟට සෞන්දර්ය අධ්‍යාපනය,
ඊට පස්සේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය. ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය. එහෙනම් මේ එක් විෂයයට ලැබෙන. ඒ කියන්නේ එතන දීලා තියෙන විෂයන් වලට එක විෂයකට සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කීයක් ලැබෙනවද කියන එක සම්බන්ධයෙන් ළමයි එතකොට එතන එක ඒකෙත් හම්බෙන්නේ ක්‍රෙඩිට් 2 ගාන තමයි හම්බෙන්නේ. ක්‍රෙඩිට් 2 ගාන. සිසුන්ට වැඩිදුර අධ්‍යාපන විෂය මාලාව යටතේ හැදෑරීමේ ඇති විෂය ශ්‍රේෂ්ඨ ගන්න. ශ්‍රේෂ්ඨ ළමයි ශ්‍රේෂ්ඨ 6ක් තියෙනවා. ශ්‍රේෂ්ඨ 6ක් තියෙනවා. ශ්‍රේෂ්ඨ 6ක් තියෙනවා. සිසුන්ට වැඩිදුර අධ්‍යාපන විෂය මාලාව යටතේ හැදෑරීමට ශ්‍රේෂ්ඨ 6ක් තියෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨ 6 මොනවද? ශ්‍රේෂ්ඨ 6 මෙන්න මේ විදිහට එනවා ළමයි. විද්‍යාව ඊට පස්සේ තාක්ෂණය විද්‍යාව තාක්ෂණය ඊළඟට ඉංජිනේරු විද්‍යාව ගණිතය ඉංජිනේරු විද්‍යාව ගණිතය ඊට මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ඊළඟට මානව ශාස්ත්‍ර සමාජ කළමනාකරණය. හරි. ඒ විද්‍යාව තාක්ෂණ ඉන්දියානු විද්‍යාව ගණිතය මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාව කළමනාකරණය. මෙන්න මේ කියන විෂයන් අපිට තියෙනවා. මෙන්න විෂයන් තියෙනවා. ඊළඟට මූලික විෂය නිර්දේශය හා අමතර අධ්‍යාපනයේද හැදෑරිය යුතු මුළු විෂයන් ගණන මේක යටතේ ළමයි අපිට විෂයන් 14ක් හම්බ වෙනවා. විෂයන් 14ක් හම්බ වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිශාස්කරණ අනුව එක් එක් විෂය කාණ්ඩයේ උපයාගත යුතු ක්‍රෙඩිට් ගන්න අනිවාර්ය විෂයන් වලින් අනිවාර්ය විෂය පහට ගත්තොත් ළමයි ක්‍රෙඩිට් 5ක් ගන්න ඕනි. ක්‍රෙඩිට් 5 නේ ක්‍රෙඩිට් 14ක්. ක්‍රෙඩිට් 14ක් ගන්න ඕනි. අනිවාර්ය විෂය පහට. අනිවාර්ය විෂය 5 ගත්තොත් 14ක් ඕනි. තෝරාගත් විෂයන් දෙකට ඊළඟට. තෝරාගත් විෂයන් දෙකක් තියෙනවා. ඒතකොට ළමයි එක විෂයකට දෙක බැගින් එතන 4ක් හම්බ වෙනවා. 4ක් හම්බ වෙනවා. වැඩිදුර අධ්‍යයන විෂයන්. වැඩිදුර අධ්‍යයන විෂයන් සඳහා ළමයි මෙතන හම්බ වෙනවා ක්‍රෙඩිට් 14ක් හම්බ වෙනවා. 14ක් හම්බ වෙනවා. 7කට 2 ගානේ 14ක් හම්බ වෙනවා. ඊළඟ තීරයක් විෂයන් සඳහා තීරයක් විෂයන් සඳහා ළමයි ක්‍රෙඩිට් 3ක් හම්බ වෙනවා. තීරයක් විෂයන් සඳහා ක්‍රෙඩිට් 3ක් හම්බ වෙනවා. එතකොට අනිවාර්ය විෂයන් සඳහා 14යි තෝරාගත් විෂයන් වලට 4යි වැඩිදුර අධ්‍යාපන විෂයන් සඳහා 14යි තීරයක් විෂයන් සඳහා 3ක් හම්බ වෙනවා. මොඩියුලයක් කියලා කියන්නේ මොඩියුලයක් කියන එක සම්බන්ධයෙන් ළමයි අපිට මොඩියුල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දෙකක් අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඒක ලොකු ආందోලනයකුත් ඇති වුණින්ද සිලබස් එක සම්බන්ධයෙන් ඒවා සම්බන්ධයෙන් ඒකින්ද අහන්න පුළුවන්. මොඩියුලයක් කියලා කියන්නේ ළමයි කිසියම් විෂයක සුවිශේෂී මාතෘකාවක් කුසලතාවක් හෝ තේමාවක් ආවරණය කරනු ලබන නාභිගත සොයං අන්තර් ඉගෙනුම් ඒකකයක් මොඩියුලයක් ලෙස හැඳින්වෙනවා. ඉතින් මොඩියුලයක් කියන එකේ දාලා අදහසක් ඔයාලා ඔළුවට දාගන්න. හරි. යෝජිත ප්‍රතිශාස්කරණයත් එක් මොඩියුලයක් පැය ගණනක් ආවරණය. කියන්නේ එක් මොඩියුලයක් ගත්තොත් ළමයි මේක වැදගත් ළමයි පැය 10ක්. පැය 10ක් ආවරණය වෙනවා. පැය 10ක්. එක් කාලච්ඡේදයක් සඳහා යෝජ්‍ය මිනිත්තු ප්‍රමාණය මිනිත්තු 50යි. මිනිත්තු 50ක කාලයක්.
එක් මොඩියුලයක් ඇති මුළු කාලච්ඡේද ගන්න. එක් මොඩියුලයක් ගත්තොත් ළමයි ඒකේ මුළු කාලච්ඡේද 12ක් තියෙනවා. 12ක් තියෙනවා. මොඩියුලය සම්පූර්ණ කිරීම පිණිස ශිෂ්‍යයා රුපියල් ගත්තේ ක්‍රෙඩිට් ගන්න. එතකොට එක මොඩියුලය සම්පූර්ණ කරලා ළමයි ශිෂ්‍යයාට හම්බ වෙනවා එක ක්‍රෙඩිට් එකක් හම්බ වෙනවා. සිසුන්ට වාරයකට සම්පූර්ණ කළ යුතු ක්‍රෙඩිට් ගාන සම්පූර්ණයෙන්ම ගත්තොත් ක්‍රෙඩිට් 35ක් ආවරණය කරන්න ඕන. 35ක් ආවරණය කරන්න. 35. මෙන්න මේකත් කෙටි ප්‍රශ්න වල වගේ අහන්න පුළුවන් හින්දා ළමයි 21 වෙනි සියවසේ පුද්ගලයා අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු කුසලතා මොනවද? කුසලතා මොනවද කියන එක ප්‍රධාන වශයෙන් ළමයි sannivedana කුසලතා. sannivedana කුසලතා එනවා. sannivedana කුසලතා එනවා. ඊළඟට සහයෝගිතාවය. ඉගෙන සහයෝගිතා කුසලතාවය. sannivedana කුසලතාවය සහයෝගිතා කුසලතාවය. ඊට පස්සේ නිර්මාණශීලීත්වය. 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 ඊළඟට විචක්ෂණශීලී බව. විචක්ෂණශීලී බව. sannivedanaya සහයෝගිතාවය නිර්මාණශීලීත්වය විචක්ෂණශීලී බව. විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී අධ්‍යාපන සුසුකම් නැති දුෂ්කරය ඇසුරු කරන දිස්ත්‍රික්ක වැදගත් ප්‍රශ්නයක් දිස්ත්‍රික්ක 16ක් තියෙනවා. මෙතන මම මතක් කරන්න ළමයි අවසානයේට උසස් පෙළ රිසල්ට් එක සාමාන්‍ය පෙළ රිසල්ට් එක සහ ශිෂ්‍ය අතර රිසල්ට් වල සම්බන්ධයෙන් සමත් වෙලා තියෙන්නේ කොහොමද වැඩිම කොහෙද අඩුම කොහෙද ඊට පස්සේ කට් ඔෆ් මාක් කොහොමද ඇවිල්ලා තියෙන්නේ ඒ ආදි වශයෙන් අනිවාර්යෙන් බලන්න. විශ්වවිද්‍යාලයට කීයද ඒ සාමාර්ථ කීයද ඒව බලා ගන්න. මොකද ඒකෙන් ප්‍රශ්නයක් දෙකක් එන්න පුළුවන්. හරි 2020 වර්ෂයේ ලෝක හොඳම ගුරුවරයාට හිමි සම්මානය ග්ලෝබල් ටීචර් සම්මානය. මේක වැදගත් එකක්. මේක දිනාගත්තේ ළමයි ඉන්දියාවේ ගුරුවරියක් තමයි දිනාගත්තේ. රවබල් නගී කියන එක්කෙනා. රෝබල් නගී ඉන්දියානු ජාතික. ඊතක්සලාව 2013 වර්ෂයේ හඳුන්වලා දුන්නේ ඊතක්සලාව. හරි. මෙන්න මේ වගේ අපිට 2010 පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පන්තියේ ඒකේ වැදගත්ම තොරතුරු ටිකක් අපිට මෙන්න මේ විදිහට අපිට ආවරණය කරන්න. මේ ටික විතරක් තියෙනවා කියලා අදහස් කරන්නේ නැහැ ළමයි. හරි. දැන් මේ වෙනකොට අපි ටියුට් 10ක් වන්දිය කරලා තියෙන 11 වෙනි එකක් මෙහෙට අනිද්ද කරනවා. කොහොමත් විභාගෙ ලඟ එනකොට කොහොමත් 14ක් 15ක් කරනවා. පේපර්ස් වලට අමතරව. ඒතකොට මේ ආවරණය කරන කාරණාවලදී අනිවාර්යයෙන්ම ළමයි මෙන්න මේ කියන කාරණා ටික අපිට සූදානම් වෙන්න අවශ්‍ය වෙනවා. හරිද? ඉතින් මම හිතනවා ගුරු විභාගයේ සම්බන්ධයෙන් මේක වැදගත් වෙන්නේ නැති වීඩියෝ එක. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් වැඩ ටික කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට හැඟෙන දේ කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම මේ වෙනකොට අපි දින 22ක අවසන් සම්මන්ත්‍රණ මාලාවත් ආරම්භ වෙලා තියෙනවා. එතකොට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔයාලට රෙකෝඩින් සියල්ල ලබා ගන්නත් හැකියාව තියෙනවා. සියල්ලම නොවිල ලබා දෙනවා. නැත්නම් සෙල්ෆ් ස්ටඩි එකක් විදියට ඒ රෙකෝඩින් ටික විතර වෙනම ලබා ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. තමන්ට කැමති විදියට කරගන්න මොනියම් තත්ත්වයක කරත් ළමයි අවශ්‍ය ප්‍රශ්න ටික විතරක් ටාගට් කරලා ඒකට අදාළව අනවශ්‍ය වලට අරන් නැතුව බලා ගන්න. ඒ වගේම අභියෝගිතාවය ගත්තත් පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පෙරහුරු ප්‍රශ්න පත්‍ර කාලයට ලියන්න මේ දවස්වල. හරි මේ දවස්වල අපිත් දැන 35 වෙනි ප්‍රශ්න පත්‍රය මේ වෙනකොට ලියලා තියෙනවා. ඉස්සරහටත් තව දින අපිට කරන් තියෙනවා 18ක් වගේ. ඒතකොට ඒ ටිකේදීත් අකණ්ඩව මේක සිදු වෙනවා. සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. එහෙනම් නැවතත් මේ වගේම පන්තියකින් අපි සම්බන්ධ වෙමු. සියලු දෙනාම එනම් මහන්සියලා විභාග වෙනුවෙන් වැඩ කරන්න. සියලු දෙනාටම ගුරු විභාගයේ සමත් වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.